අයිබෝන් යාළුවනේ ඔයාලා බලන්නේ අපේ ડોක්ටර් දෙනුවන් channel එක. අද අපි කතා කරන්නේ ගැබිනි සමයේ මුල් මාස 3ේදී අම්මා කෙනෙක් ගත යුතු ආහාර ගැනයි. මේ කාලේ දරුවාගේ වර්ධනයට ඉතා වැදගත්. උදේ වමනේ යන අම්මලා හිස් බඩ ඉන්න එපා. මැරි බිස්කට් ටිකක් හෝ ක්‍රැකර්ස් ටිකක් කන්න. ඉඟුරු තේ ටිකක් බොන එකත් වමනේ අඩු කරගන්න උදව් වෙනවා. උදේ ආහාරයට ඕට්ස්, කිරි, බිත්තර, ඉන්දියාප්ප හෝ කුරක්කන් කැද වගේ පෝෂණය තියෙන ආහාර ගන්න. මේවා දරුවාගේ මොළ වර්ධනයට සහ අම්මාගේ ශක්තියට ඉතා වැදගත්. මැද පෙරහන්ට පළතුරු කන්න අමතක කරන්න එපා. කෙසෙල්, ඇපල්, දොඩම්, අලිගැට peer වගේ පළතුරු ගොඩක් හොඳයි. යෝගට් සහ හෙල්ති ස්නෑක්ස් ගන්න එකත් හොඳ පුරුද්දක්. දවල්ට බැලන්ස් මීල් එකක් ගන්න. රතුබත්, පරිප්පු, කොළමැල්ලුම්, මාළු හෝ කුකුල් මස් වගේ ආහාර ඉතා හොඳයි. අයර්න් සහ ෆොලික් ඇසිඩ් තියෙන ආහාර දරුවාගේ වර්ධනයට වැදගත් වෙනවා. සවසට ජංක් ෆුඩ් වෙනුවට කඩල, බඩඉරිකු හෝ යෝගට් වගේ හෙල්ති ෆුඩ්ස් ගන්න. රැට බර ආහාර අඩු කරලා සූප්, රෝටි සහ වෙජිටබල්. මේ කාලේ අමු මාළු, ජංක් ෆුඩ්, සොෆ්ට් ඩ්‍රින්ක්ස්, ඇල්කොහොල් සහ ස්මෝකින් සම්පූර්ණයෙන්ම වළක්වන්න. අධික කෝපි බොන එකත් අඩු කරන්න. තවත් ගැබිනි අම්මලාට වැදගත් වීඩියෝස් එක්ක ඉක්මනින් හමු වෙමු. දැනුවත් වන්න මම ડોක්ටර් දෙනු. ඔබේ අදහස් පහලින් ලියන්න.